ආයුබෝවන් හැමෝටම. ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ ගේ ඇතුලේ ලස්සනට තියාගන්න පුළුවන් හොඳ පීස්ෆුල් ලුක් එකක් දෙන ඉන්ඩෝ ප්ලාන්ට් එකක් ගැන. ඒක තමයි පීස් ලිලි. මම හිතන්නේ ඉන්ඩෝ ප්ලාන්ට් වලට කැමති අය අතරේ පීස් ලිලි කියන්නේ ඉතා ජනප්‍රිය පැලයක්. මේකේ තද කොළ පාට ලොකු කොළ තියෙනවා. ඒ අතරින් සුදු පාට මලක් පිපෙනවා. විශේෂයෙන්ම පාර්ට්මන්ට් වල ඉන්න අයට ඔෆිස් එක ඩෙකොරේට් කරන්න කැමති අයට එහෙම නැත්නම් ගේ ඇතුළෙත් මල් හිටවන කෙනෙක්ට ඔන්න මිලදී ගන්නවා නම් මේක ඉතාම හොඳ පැලයක්. ඉතින් ගොඩක් අය මේ ප්ලාන්ට් එකට කැමති වෙන්නේ හේතුවක් තමයි මේකට ඩිරෙක්ට් සන්ලයිට් ඕනේ නැහැ. කියන්නේ සාමාන්‍ය බ්‍රයිට් ඉන්ඩිරෙක්ට් එළියක් තිබ්බහම හොඳටම ඇති. ඒ හින්දා ඔයගොල්ලෝගේ ලිවිං රූම් එකක, බෙඩ් රූම් එකක එහෙම නැත්නම් ඔෆිස් ටේබල් එකේ වුණත් මේ ප්ලාන්ට් එක තියාගන්න පුළුවන්. ඔයා මල් හිටවන හොබි එකට අලුත් කෙනෙක් නම් එහෙම නැත්නම් මේ ගැන කිසිම දැනුමක් නැති වුණත් ඔයාට මේක බොහොම පහසෙන් හදාගන්න පුළුවන් ප්ලාන්ට් එකක්. ඒකත් එක්කම වැදගත් දෙයක් තමයි පීස් ලිලි කියන්නේ එයා පියුරිෆයින් ප්ලාන්ට් එකක්. ඒ කියන්නේ වාතය නැවුම් කිරීමේ හැකියාව මේ ප්ලාන්ට් එකට තියෙනවා. අපි දැන් බලමු මේ පීස් ලිලි ප්ලාන්ට් එකට කොහොමද පොහොර අවශ්‍ය වෙන්නේ අපිට ගෙදරම හදාගන්න පුළුවන් පොහොර වර්ග මොනවාද කියලා. සාමාන්‍යයෙන් මේ ප්ලාන්ට් එකට මාසෙකට දෙපාරක් පොහොර දැම්මහම ඇති. ගොඩාක් පොහොර අවශ්‍ය වෙන ප්ලාන්ට් වර්ගයක් නෙමෙයි මේ පීස් ලිලි කියන්නේ. ඊට අමතරව ඔයාට පුළුවන් කෙසෙල් එලි ටිකක් අරගෙන කුඩා කෑලි වලට කපලා එක වතුර බෝතලයකට දාලා දවස් කීපයක් දෙකක් තුනක් වගේ තියන්න. ඊට පස්සේ ඒ වතුර ටික ඔයගොල්ලෝ පෙරලා අරගෙන ප්ලාන්ට් එකට දාන්න. මොකද කෙසෙල් එලි වල තියෙන පොටෑසියම් නිසා මේක පීස් ලිලි පැලේ තියෙන කොළ ගොඩාක් හෙල්දි වෙනවා. ඊට පස්සේ මල් එන්නත් උදව් වෙනවා. ඊට අමතරව ඔයාට පුළුවන් අපි හාල් හොදන වතුර ටික මේ ප්ලාන්ට් එකට දාන්න. ඒකත් ගොඩාක් පෝෂදායී මේ ශාකයට. කොච්චර ලේසියෙන් හදන්න පුළුවන් කිව්වත් සමහර හේතු හින්දා මේ පැලේ පොඩි ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒකෙන් එකක් තමයි අනවශ්‍ය විදියට හිරු එළිය වැටීම, ඊට පස්සේ වතුර අඩු වීම, එහෙම නැත්නම් මේ පැලේ තියෙන රූම් එකේ හරි ස්ථානයේ හරි හියුමිඩිටි එක, ඒ කියන්නේ ජල වාෂ්ප ප්‍රමාණය අඩු වීම. එහෙම වුණොත් ස්ප්‍රේ බොටල් එකකින් ඔයගලන්ට පුළුවන් වතුර ටිකක් ස්ප්‍රේ කරන්න මේකේ කොළ වලට. ඊට පස්සේ මේ පැලේට ෆ්‍රෙෂ් ලුක් එකක් එනවා. ඊට අමතරව සමහර වෙලාවට කොළවල අග ටිප් එක පොඩ්ඩක් බ්‍රවුන් වෙන්න පුළුවන්. ඒකටත් හේතුව තමයි අධික ලෙස හිරු එළිය වැටීම හරි වතුර අඩු වීම හරි. ඊට අමතරව පොඩි කෘමි සතුන් සමහර වෙලාවට එන්න පුළුවන්. එහෙම වුණොත් පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මේ ප්ලාන්ට් එකට ගොඩාක් වතුර දාන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මේ පැලේ හිටවල තියෙන පොට් එකේ හරි එහෙම නැත්නම් පොළවේ ඔයාලා හිටෙව්වත් ඒක පොඩ්ඩක් අල්ලලා බලන්න. එතන පොළව ඩ්‍රයි වගේ කියලා ඔයගොල්ලන්ට දැනෙනවා. එහෙම නැත්නම් පොට් එකේ එතන තියෙන පස ඩ්‍රයි කියලා දැනෙනවා නම් විතරක් වතුර දාන්න. මොකද අනවශ්‍ය විදිහට වතුර දාන්න ගියොත් මේකේ මුල් කුණු වෙන්න පුළුවන්. ඊට අමතරව කොළ කහ පහයට හැරෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ප්ලාන්ට් එක වීක් වෙලා මැරෙන්න උනත් ඉඩ තියෙන. ඉතින් ඒ හින්දා හැම වෙලේම පොට් එකේ ඩ්‍රේනේජ් හෝල්ස් තියෙන එක ඉතාම වැදගත්. වතුර දාද්දි වැඩිපුර වතුර ඊට පහලින් පිට වෙන්න තියෙනවා නම් අනිවාර්යෙන් හොඳයි. ඉතින් මේ පීස් ලිලි ප්ලාන්ට් එක ගොඩාක් ලස්සනට තියාගන්න පුළුවන් ටිප් එකක් තමයි මේ පැලේ සමහර වෙලාවට තියෙන කොළ පොඩ්ඩක් ඩල් ගතියක් එන්න පුළුවන්. එහෙම වුණාම වෙට් ක්ලොත් එකකින් ඒ කොළ ටික පිස්සයින් පස්සේ ඔයාලට ෂයිනි ලුක් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඉන්ඩෝ ප්ලාන්ට් එකක් කියන්නේ අපි ඩෙකොරේෂන් වලට ගන්න දෙයක් විතරක්ම නෙමෙයි. මේක අපේ මනස රිලැක්ස් කරන්න ගොඩක් උදව් වෙනවා. ඔයගොල්ලෝ බිසි ලයිෆ් එකක් ගෙවනවා නම් පොඩ්ඩක් මේ පැල අතරමං වෙලා බලන්න. ඔයගොල්ලන්ගේ හිතට පුදුම සැනසීමක් දැනෙනවා. ඉතින් ඔයා මේ දේට අලුත් කෙනෙක් නම් ඉන්ඩෝ ගාඩනින් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් පීස් ලිලි ප්ලාන්ට් එකක් try කරන්න. ඉතින් මේ වගේ ගාඩනින් වීඩියෝස්, අලුත් මල් පැල වර්ග, ගෙදරදිම හදාගන්න පුළුවන් පොහොර වර්ග ගැන සීරීස් එකකුත් ඉස්සරහට මම අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒකට අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් දාන්නත් කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් කැමති නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ කැමති ඉන්ඩෝ ප්ලාන්ට් වර්ගය මොකක්ද කියලා. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.